අර අමුතු හැඟීම තියෙන්නේ. මේ මොහොත, මේ දර්ශනය, මේ කතාව හරියටම මේ විදිහටම මීට කලිනුත් වෙලා තියෙනවා වගේ දැනෙන එක. නිකන් රීප්ලේ වෙනවා වගේ නේද? ගොඩක් දෙනෙක්ට මේක වෙලා ඇති. ඇත්තම. ඒක හරිම සුලභයි. ඒ වගේම හිත කුතුහලයෙන් පුරවන අත්දැකීමක්. අපි අද කතා කරන්නේ දේජා වූ ගැන. ප්‍රංච වචනයක්. ඔව්, දේජා වූ. අද අපි මේක ගැන ටිකක් ගැඹුරට කතා කරන්නයි හිතුවේ. අපිට ලැබුණු මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒවා ඇසුරෙන් මේවායේ විද්‍යාත්මක පරීක්ෂණ, මනෝවිද්‍යා පැත්තෙන් කරුණු, ඔය වගේ දේවල්. හරියටම. අපේ අරමුණ තමයි මේක වටේ තියෙන අර අමුතු කතා තියෙන්නේ මිත්‍යා මත, ඒවයින් එහාට ගිහින් බලන එක. මේ කියවීම් වල ඇත්තටම විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව මොනවද කියවෙන්නේ, ඒවායේ පදනම මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න උත්සාහ කරමු. හොඳයි. එනම් පටන් ගමු. මුලින්ම මේ දේජා වූ කියන හැඟීම හරියටම මොකද්ද? මූලාශ්‍රවල ඒක කොහොමද විස්තර කරන්නේ? හොඳයි. සරලවම කිව්වොත් මේමයි. දැනට සිද්ධ වෙන දෙයක් තියෙනවනේ. ඒක කලිනුත් හරියටම මේ විදිහටම වුණා කියලා දැනෙන හරිම තද හැඟීමක්. හරිම තද හැඟීමක්. ඔව්. පුදුමේ කියන්නේ ඒ හැඟීම කොච්චර තද වුණත් අර කලින් නුණා කියන සිද්ධිය ඒක කවදාද කොහොමද වුනේ කියලා කිසිම මතකයක් නැහැ. මතකයක් නැහැ. කිසිම නිශ්චිත මතකයක් නැහැ. හුරු පුරුදුයි කියන හැඟීම විතරයි තියෙන්නේ. හුරු පුරුදුයි ඒත් මතකයක් නැහැ. එතන තමයි අමුතුම දේ තියෙන්නේ නේද? එතලින් එතකොට මේ වගේ පැහැදිලි කරන්න අමාරු හැඟීමක් කෙනෙකුට මිනිස්සු එක දේවල් හිතනවා ඇති නේද? අර සමහරු කියන්නේ අනාගතේ පේනවා වගේ, නැත්තම් කලින් ආත්මේ දැකපු දෙයක්, එහෙම කතා. ඔව් ඔව්, මේ වගේ අදහස් සමාජයේ තියෙනවා. අපේ මූලාශ්‍රවල තෙමගන සඳහන් වෙනවා. අනාගතේ පේනවා, හීනේ ඇත්ත වෙනවා. අර පුනර්භවය වගේ දේවලුත් මේකට ගාව ගන්න හදනවා. හැබැයි ඉතින් අපි මේ බලන විද්‍යාත්මක පැත්තෙන් ගත්තම මේවට පදනමක් නැහැ කියලායි සැලකෙන්නේ. ඒ කියන්නේ විශ්වාස මත පදනම් වුණු දේවල්. ඒ නිසා තමයි අපි අර දේජා වූ කියන වචනේම පාවිච්චි කරන්නේ. ඒකේ තේරුම දැනටමත් දැක ඇත කියන එකනේ. ඒක මේක විද්‍යාත්මක රාමුවකට ගන්න උත්සාහ කරනවා. ඒක ඇත්ත. ඒ වගේම මට තේරුණා මේ හැඟීමත් එක වගේ නෙවි කියලා. නේද? සමහර වෙලාවට නිකන් මේක කලින් වෙලා තියෙනවා වගේ කියලා හිතෙනවා. තවත් වෙලාවට කවදාවත් ගිහින් නැති තැනක් හුරු පුරුදු වෙනවා. ඔව්. ඒ ගැනත් මේ කියවීම් වල කතා වෙනවා. ප්‍රබේර වගේ. එකක් තමයි අර නිකම්ම වගේ දැනෙන සාමාන්‍ය හැඟීම. අනික තමයි නෑ මේක අනිවාර්යයෙන්ම කලින් වුණා කියලා හරිම තදින් විශ්වාස කරන එක. අර තුන්මනියට කිව්ව කවදාවත් නොගිය තැනක් හුරු පුරුදු වෙන එක. ඒක සමහර මූලාශ්‍රවල කියන්නේ ඊටත් වඩා ගැඹුරු අමුතු අත්දැකීමක් කියලායි. ඒත් ඉතින් මේ ඔක්කොම දේජා වූ කියන කුඩේ යටතේ තමයි සාකච්ඡා වෙන්නේ. හරි. හැබැයි ඉතින් මේක හරියටම ලැබ් එකක දාලා පරීක්ෂා කරන්න හිම අමාරු වෙති නේද? මොකද මේක අපි බලාපොරොත්තු වෙන වෙලාවක නෙවෙයි නෙන්නේ. අන්න ඒක තමයි තියෙන ලොකුම අභියෝගය. මේක එනකල් බලන්න ඉන්න බෑනේ. නිකන් හරිම අනපේක්ෂිතව ශනික වෙන දෙයක්. ඉතින් පාලනය කරපු විද්‍යාගාර තත්ත්වය යටතේ මේක අධ්‍යයනය කරන එක හරිම අමාරුයි. ඒ නිසා වෙන්නේ නැති නේද මේ පැහැදිලි කිරීම ඔක්කොම වගේ මොලේ සම්බන්ධයෙන් තියෙන්නේ. හරියටම. මොකද අපේ හැම අත්දැකීමක්ම හැම හැඟීමක්ම මේ ඔක්කොම පාලනය වෙන්නේ මුලින් නේ. ඒ නිසා විද්‍යාත්මක පැහැදිලි කිරීම හොයන්නේ එතනින්. එතකොට මොලේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන අදහස් මොනවද? මම එක තැනක දැක්ක අර මොලේට තොරතුරු එන විදිහයි අපි ඒක දැනගන්න විදිහයි අතර පොඩි පරක්කුවක් ඩිලේ එකක් වගේ වෙනවා කියලා. ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් ඒක එක ප්‍රධාන સિદ્ધාන්තයක්. මෙහෙම හිතන්නකෝ. අපි දෙයක් දකිනව නැත්නම් අහනව ඒ තොරතුර මොලේ ආදාළ තැන්වලට ගිහින් සැගසෙන්න ඕනනේ අපි ඒක දැනගන්න කලින්. හරි. මේ સિદ્ધාන්තෙන් කියන්නේ හරිම කලාතුරකින් අර තොරතුරු මුලියට ඇතුල් වෙන එකයි ඒ ගැන අපි සවිඥානික වෙන එකයි අතර මිලි තත්පර ගානක හරිම පොඩි නොගැලපීමක් එන්න පුරුවන් කියලා. මිලි තත්පර. ඔව්. එච්චර පොඩි පරතරයක්. එතකොට වෙන්නේ අර එකම අත්දැකීම මොලේට යන්නේ දෙපාරක් ලැබුණා වගේ එහෙම නැත්නම් කලින් ලැබුණා වගේ වැරදි හැඟීමක් යන්න පුළුවන්. ඒ කියන්නේ මොලේ ටයිමින් වල පොඩි අවුලක් වගේ. හරිම සියුම් දෙයක් නේක. හරිම සියුම් දෙයක්. ඒ වගේම තවත් අදහසක් තියෙනවා මේක මතක පද්ධතියෙම වෙන පටලැවිල්ලක් කියලා. මතක පද්ධතියේ. ඔව්. ඒ කියන්නේ මේක හුරු පුරුදුයි කියලා අපිට දැනෙනවානේ. අන්නේ ඒ හැඟීම දෙන මොළයේ කොටසයි නෑ මේක ඇත්තදම දැන් වෙන්නේ කියලා යථාර්ථය තහවුරු කරන කොටසයි අතර ඒ සම්බන්ධීකරණේ පොඩි අත්වැරදීමක් වෙනවා වගේ.
එතකොට මොකද වෙන්නේ? වර්තමාන මොහොත ඒක වැරදියට ලේබල් වෙනවා අතීත අත්දැකීමක් වගේ. හුරු පුරුදුයි කියන ලේබලේ වැරදි තැනකට යනවා. හරි මට තේරෙනවා. අර S2 එකක් පොඩ්ඩක් කලින් දකින්නවා කියන කතාවකුත් තිබුණා නේද? ඒකත් මේ වගේ දෙයක්ද? ඔව් ඒකත් මේ ටයිමිං අදහසටම සම්බන්ධයි. ඒක ටිකක් පරණ අනුමානයක්. හිතන්නේ එක හැකින් එන රූපේ අනිත් ඇහැට වඩා තත්පරයකින් හරි පොඩි කැලක් කලින් මොලේට ගියොත් ඒක දෙපාරක් වුණා දැනෙන්න පරලං කියලා. හැබැයි ඉතින් මූලාශ්‍රවලම කියනවා ඒක සම්පූර්ණ පැහැදිලි කිරීමක් නෙවී කියලා. ඇයි එකක් තමයි ගේජව් කියන්නේ පේන දෙයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයිනේ. සමහර විට සද්දයක් සුවඳක් වුණත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්ත. අනික එක ඇහක් විතරක් පේන අයටත් ගේජව් අද්දකින් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට අර S2 කතාව හරියන්නේ නැහැනේ. හරි. එතකොට ඒක අයින් වෙලෝ. ඔව්. ඒ අදහස දෙන්න එච්චර පිළිගන්නේ නැහැ. ඒ වගේම තව අදහසක් තියෙනවා මොළයේ අර දකුණු පැත්තයි වම් පැත්තයි අතර තොරතුරු හුවමාරු වෙනකොට එතනත් හරිම සියුම් කාල වෙනසක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට මේ කියන මොලේ સિદ્ધාන්ත ඔක්කොම එකට ගත්තම ප්‍රධානම අදහස මොකක් වගේ දෙන්නේ? මොලේ තොරතුරු සකසන වේගයේ නැත්නම් අර මතකයේ වැඩ කරන විදිය පොඩි ග්ලිච් වගේ දෙයක්ද? ඔව් එම කියන්න පුළුවන්. සරලවම කිව්වොත් ඒක තමයි මේ ස්නායු විද්‍යාත්මක පැහැදිලි කිරීම වල හරය. ඒ කියන්නේ මොලේ තොරතුරු සැකසීමේ මතකයේ හසුරුවන ක්‍රියාවලිය හරිම පොඩි తాවකාලික නොගැලපීම් නැත්නම් අත්වැරදීම් ඒවා නිසා තමයි මේ අමුතු හුරුපුරුදු හැඟීම එන්නේ කියන එක. හරි. දැන් අපි ටිකක් මනෝවිද්‍යාත්මක පැත්තට හැරුණොත් මූලාශ්‍රවල තිබුණා මේක මානසික රෝගයක් එක්ක සම්බන්ධද කියලා හොයලා බලලා තියෙනවා කියලා. එහෙම සම්බන්ධයක් තියෙනවද? ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද සමහරු බය වෙන්න පුරුවන් මේක ලෙඩක්ද කියලා. අර භින්නෝන්මාදයේ කාංසාව වඩේ තත්ත්වයන් එක්ක දේජාවු සම්බන්ධද කියලා පරීක්ෂණ කරලා තියෙනවා තමයි. ඉතින් නමුත් මේ වෙනකල් හොයාගෙන තියෙන විදිහට සාමාන්‍යයෙන් කෙනෙක්ට එන දේජාවු අත්දැකීමයි අර මානසික රෝග තත්ත්වයන් අතර පැහැදිලි සම්බන්ධයක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ දේජාවු හැම එකම එක ලෙඩක ලක්ෂණයක් නෙමෙයි. සාමාන්‍යයෙන් නෑ. දරුණු මානසික තත්ත්වවලදී සමහර විට මතකයේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍ය දේජාවු කියන්නේ වෙනම දෙයක්. ඒක නිරෝගී මනසකත් සිද්ධ වෙන දෙයක්. ඒක නම් වැදගත් දැනුවත් කිරීමක්. ඒත් එක්කම අර මොලේ ශංඛක කණ්ඩිකාව කියන කොටස ගැනත් විශේෂයෙන්ම කියවෙනවා නේද? ටෙම්පොරල් ලෝබ් එක. ඒකේ තියෙන වැදගත්කම මොකද්ද මේකට? ඔව් ඒක හරිම වැදගත් සොයා ගැනීමක්. මොලේ මතකයේ සැකසීමට විශේෂයෙන්ම අත්දැකීම් මතකයන් බවට පත් කරන ප්‍රධාන වශයෙන්ම දායක වෙන කොටසක් තමයි ওই ශංකක කණ්ඩිකාව කියන්නේ. පරීක්ෂණ වලින් පැහැදිලිවම පෙන්වලා තියෙනවා මේ ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයයි දේජා වූ හැඟීමයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒකේ මොකද්ද කියවෙන්නේ? ඒ නිසා දැන් තියෙන පිළිගත් මතයක් තමයි දේජා වූ කියන්නේ අර අපස්මාරය වගේ තත්වයකදී වෙනවන්නේ මොලේ ප්‍රබල විද්‍යුත් ක්‍රියාකාරීත්වයක්. ඒ වගේ දරුණු දෙයක් නෙවෙයි. ඒකට වඩා හාත්පසින්ම වෙනස් හරිම සුළු කිසිම හානියක් නැති ෂණික විද්‍යුත් විසර්ජනයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියන එක. minor electrical discharge එකක්. ඒ කියන්නේ මොලේ නිකම් පොඩි ස්පාර්ක් එකක් වගේ දෙයක් නිසා මතක පද්ධතිය පොඩ්ඩක් ගැස්සෙනවා වගේ. සරලව එමෙ හිතන්න පුරුවන් ඒකේ මොලේට හානියක් නැහැ. ඒක බය වෙන්න දෙයක් නෙවෙයි කියන එක තමයි වැදගත්. හරි. මූලාශ්‍රවල තවත් අදහසක් තියෙනවා. ඒකත් රසවත්. ඒ තමයි වර්තමාන මොහොතේ තියෙන යම් දෙයක්. හිතන්නකෝ සුවඳක්, සද්දයක්, දකින දෙයක පොඩි කොටසක්. ඒ වගේ දෙයක් නිසා අපිට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබ්බා. ඒත් මේකට කොයි හරි පොඩි සමානකමක් තියෙන පරණ මතයක්. ඒක අවිඥානිකව උඩට එනවා. අමතක වෙච්ච මතයක්. ඔව් සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබ්බ එකක්. එතකොට වෙන්නේ අර පරණ මතකයේ තියෙන හුරුපුරුදු ගතිය තියෙනෝනේ. ඒක මේ වර්තමාන මොහොතක ආරෝපණය වෙනවා. එතකොට තමයි මේක කලින් වෙලා තියෙනවා වගේ දැනෙන්නේ. ඒ කියන්නේ මතක ගබඩාවේ යටම තියෙන දෙයක් නිකන් උඩට පනිනවා වගේ. ඔව් ඒ වගේ අදහසක් තමයි. ඒකටම සම්බන්ධ තව මතයක් තියෙනවා. ඒ තමයි අපේ මොළය ඇත්තටම කිසිම අත්දැකීමක් සම්පූර්ණයෙන්ම මකලා දාන්නේ නැහැ කියන එක. කොයි හරි තැම්පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම අමතක වෙලා ගියපු ඒත් මොළේ කොයි හරි තැම්පත් වෙලා තියෙන තොරතුරක්. මොකක් හරි උත්තේජනයක් නිසා ආයෙමත් සක්‍රිය වුණොත් ඒකට සම්බන්ධ වර්තමාන අත්දැකීම දෙපාරක් වුණා වගේ වැරදි සිග්නල් එකක් යන්න පුළුවන්. ඒක තමයි පේන්නේ තියෙන දේ. බොහෝ දුරට හැංග වෙන්න පුළුවන්. එකම නිශ්චිත යාන්ත්‍රණයක් මෙන්න මේකයි වෙන්නේ කියලා කියන්න බැරි එකකින් මේක පේනවා. සමහර විට ඒක අර කිව්වා වගේ මොලේ ටයිමිං වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්තම් මතක පද්ධතියේ අර හුරු පුරුදු බව හඳුනා ගැනීමේ පොඩි දෝෂයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අර කිව්වා වගේ අමතක වුණු මතකයක් උඩට එමක් වෙන්න පුළුවන්.
සමහර විට මේ ඔක්කොම එකතු වෙලත්. ඔව් සමහර විට මේවයින් එකක් හෝ කිහිපයක් එකතු වෙලා වෙන්නත් පුළුවන්. ඒකෙන් ඇත්තටම පේන්නේ අපේ මොලේ කොච්චරනම් සංකීර්ණද අපි තාමත් ඒ ගැන දන්නේ කොච්චර පොඩ්ඩක්ද කියන එක. එහෙනම් අපි අද කතා කරපු මේ මූලාශ්‍රය ඔක්කොම දිහා බැලුවම මේ වගේ ගන්න පුළුවන් ප්‍රධානම නිගමනය මොකක්ද? සාරාංශයක් විදිහට කිව්වොත්. ප්‍රධානම නිගමනය තමයි දේජාවු කියන්නේ අර කට්ටිය හිතනවා වගේ අద్భుත බලවේගයක් අනාගතේ දකින්න එකක් එහෙම නැත්නම් පෙර ආත්මේ සම්බන්ධ දෙයක් එයාගේ දෙයක් නෙවෙයි කියන එක. හරි. ඒක අපේ මොලේම තොරතුරු සකසන මතකයේ ගබඩා කරන අය මතක් කරන අන්නේ සංකීර්ණ ක්‍රියාවලිවල සිද්ධ වෙන හරිම සාමාන්‍ය බොහෝ වෙලාවට හානිකර නැති අතුරු ප්‍රතිඵලයක් නැත්නම් පොඩි දෝෂයක් වෙන්න පුළුවන් කියන එක. විද්‍යාත්මක පැහැදිලි කිරියන් කීපයක්ම තියෙනවා. ඒ එකක්වත් තාම 100ක් සෝදෙන් ඔප්පු වෙලා නැතත් ඒ හැම එකක්ම යොමු වෙන්නේ මොලේ ක්‍රියාකාරීත්වයේ පැත්තට. ඒ කියන්නේ ඊළඟ සැරේ අර අඩේ මේක මීට කලින්නුත් වෙලා තියෙනෝනේ වගේ හැඟීම ආවම කලබල වෙන්න දෙයක් ඇත්තම නෑ. ඒක අපේ මොලේ වැඩ කරන විදිහෙම කොටසක් පොඩි හිකප් එකක් වගේ සලකන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒක මොලේ සිද්ධ වුණු පොඩි తాවකාලික නොගැලපීමක් විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මොලේ ලොකු අවුලක් තියෙනවා කියලා. ඒක හරිම සුලභ සාමාන්‍ය අත්දැකීමක්. ඒත් එක්කම මේ කතා කරපු දේවල් එක මට තව දෙයක් හිතෙනවා. අර අන්තිමට කිව්වනේ මොලය කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම මකන්නේ නෑ. හැමදේම කොහේ හරි තැන්පත් වෙනවා කියලා. එහෙමනම් හිතන්නකෝ අනාගතයේදී අපේ මතකය අවදි කරන්න අර අමතක වෙච්ච දේවල් ආයෙමත් මතු කරගන්න දියුණු ක්‍රම ආවොත්. එතකොට දේජාවු අතෙත්තිම අඩු වෙයිද? ඒමත් නැත්තම් එතකොට අපිට තේරෙයිද අපේ ජීවිතය ඇතුළෙත් කොච්චරනම් එකම වගේ රටා එකම වගේ සිදුවීම් නැවත නැවත වෙනවද කියලා. සමහර විට ඒ නිසා වෙන්නේද මේ හුරුපුරුදු හැංගීම එන්නේ. ඒකත් හිතන්න වටින ප්‍රශ්නයක් වගේ.